දැන් මෙන්න මේ වගේ රූප සටහන් දෙකක් තමයි අපිට දීලා තියෙන්නේ. හරි? 2024 ගණිතයට අදාළව ආපු රචනා ප්‍රශ්න දෙකකින් සංඛ්‍යානයේ ප්‍රශ්නේ නෙමෙයි මේ අනිත් ප්‍රශ්නේ. ඒ කියන්නේ 2024 A level paper එකේ 6 වෙනි රචනා ප්‍රශ්නේ. හරි? සෑහෙන කතා බහට ලක් වෙච්ච ප්‍රශ්නයක්. ඒ නිසා අපි කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට කියනවා සිසුවෙකුට කොළඹ නගරයේ කොටසකට ආකෘතියක් සෑදීමට අවශ්‍යව ඇත. ශිෂ්‍යයෙක්ට කොළඹ නගරයේ කොටසක ආකෘතියක් හදන්න අවශ්‍යව තියෙනවලු. ඔහු මෙය වර්තමානයේ ශ්‍රී ලංකාවේ උසම නේවාසික ගොඩනැගිල්ලේ ආකෘතියක් සෑදීමෙන් ආරම්භ කරයි. ආයේ ආකෘතිය හදන්න පටන් ගන්න මේ බිල්ඩින් එක හදලලු. අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූරයක් භාවිතයෙන් ඔහු ගොඩනැගිල්ලේ සරල රූපයක් එක හා එහි හරස්කඩක් දෙක නිර්මාණය කරයි. ඒ කියන්නේ මේ තියෙන එක රූපය, මේ තියෙන්නේ සරල රූපය, මේ තියෙන්නේ හදපු හරස්කඩ. පැත්තෙන් බැලුවම පේන විදිය. කියන්නේ මොකක් කැපුවොත් පේන විදිය. එක රූපයේ පරිදි A B C සහ D ලෙස නම් කර ඇති මූලික ඝන වස්තු හතරක් සෑදීමට ඔහු සැලසුම් කරයි. හරි? මේ තියෙන්නේ A B C මේ යට පාදම D. එහි යටි මුහුණත හා B හි උඩ මුහුණත සමපාතව ඇත. හරිද? ඒ කියන්නේ ඒකේ යටි මුහුණතයි B ගේ උඩ මුහුණතයි. A හි යටි මුහුණතයි B ගේ උඩ මුහුණතයි. හරිනේ? B ගේ උඩ මුහුණතයි A ගේ යට මුහුණතයි එකට සෙට් වෙලාලු තියෙන්නේ. ඊට පස්සේ කියනවා අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූරයේ මිනුම් සැසඳීමෙන් ඔහු රූපවල වෙන්වා ඇති පරිදි සමාන විය යුතු දිගවල් x සහ y භාවිතයෙන් ලකුණු කරයි. ඒ x කියලා තියෙන දිගවල් හැම එකක්ම එකම අගයක්. y කියලා තියෙන දිගවල් එකම අගයක්. හරි. මුලින්ම ඒ කොටසේ කියනවා එක රූපය පදනම් කරගෙන. හරි. බලමු අහන ප්‍රශ්න දැන් මේක අමාරුයි කිව්වනේ. මේක අමාරු වුණානේ සෑහෙන්නනේ. හරි. එක රූපය පදනම් කරගෙන මේ රූපය පදනම් කරගෙනනේ මේ එක රූපය මේ දෙක රූපය එක රූපය පදනම් කරගෙන තමයි අහන්නේ. එක රූපය පදනම් කරගෙන A C සහ D ඝන වස්තු වල ජ්‍යාමිතික නම් ලියන්න කියලා කියනවා. හරි? A ගෙයි C ගෙයි D ගෙයි A ගෙයි C ගෙයි D ගෙයි නම් ලියන්න. බලන්න අහලා තියෙන ප්‍රශ්න. A C D ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේක. දැන් මේක ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ එකක් නේ තියෙන්නේ නේද? ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මෙහෙම එකක් තමයි ඔය A කියලා කියන්නේ. A කියලා කියන්නේ මෙන්න මේ වගේ ටිකක්. මෙන්න මේ වගේනේ පුතා ඔය A කියන කෑල්ල. නේද? මේක උඩින් තියලා තියෙන්නේ. මේකේ නම මොකද්ද? දැන් ඝනකාභය කිව්වොත් හරියද නෑ? මේ බලන්නකො හොඳට අහගන්න. මෙන්න මේ වගේ ඒකාකාර හරස්කඩක් තියෙන වස්තුවක්. ඒ කියන්නේ මේක මෙතනින් කපලා බැලුවත් මේ වගේ මූණතක් පේන්නේ. මෙතනින් කැපුවත් මේ වගේ මූණතක්. මෙතනින් කැපුවත් මේ වගේ මූණතක්. මේ වගේ ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු වලට අපි පොදුවේ කියනවා පුතේ මොකක් කියලාද? ප්‍රිස්මයක් කියලා. දැන් ඔයා හිතන් ඉන්නෝනේ ප්‍රිස්ම කියන්නේ මෙන්න මේ වගේ සමහර ළමයි හිතන් ඉන්නේ ප්‍රිස්ම කියන්නේ මේවට කියලා. හරි ඒකත් ප්‍රිස්මයක් තමයි. නමුත් මේ දැන් මේකත් ප්‍රිස්මයක්. ඒකාකාර හරස්කඩක් තියෙන වස්තුව වල පොදුවේ ඒකාකාර හරස්කඩක් සහිත ඝන වස්තු වලට පොදුවේ කියන්න පුළුවන් නමක් තමයි ප්‍රිස්මය කියලා කියන්නේ. හරි? එතකොට මේකත් එහෙම එකක් නේ. මේකට එතකොට ප්‍රිස්මයක් කියවට වරදක් නැහැ. තව පොඩ්ඩක් ඕක වැඩි දියුණු කරලා කියන්න පුළුවන්. දැන් මේක බැලුවහම මේකේ හරස්කඩ බුදේ ත්‍රිපීසියමක හැඩයක් නේ. එතකොට ඔයාලට ඕක ලස්සනට කියද හැකි ත්‍රිපීසියමාකාර ප්‍රිස්මය. ඒ කියන එක්කෙනාගේ ඝන වස්තුවේ නම මොකද්ද? ත්‍රිපීසියමාකාර ප්‍රිස්මය. ත්‍රිපීසියමාකාර ප්‍රිස්මය. ඊට පස්සේ ඒ අහන්නේ මොකද්ද? C නේ. C කොටස. C කියලා කියන්නේ මෙන්න මේ කැලලනේ බං. ඒක බැලුව බැලමටත් තියෙන මෙහෙම පෙට්ටියක් වගේනේ. ඒක ඝනකාභය. ඝනකාභය. D කොටස. D කොටස කියන්නේ පාදවනේ. ඒකත් ඝනකාභයක්. ඒව ලේසි. ඝනකාභය. හරි. ඒ ටික හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. B ඝන වස්තුවට සුදුසු ජ්‍යාමිතික නමක් යෝජනා කරන්නකෝ. B කියන එක්කෙනා මෙයා. එයාට සුදුසු ජ්‍යාමිතික නමක් දෙන්නලු. එයා ඇවිල්ලා මෙන්න මේ වගේනේ. B කියන එක්කෙනා මෙන්න මෙහෙමනේ. ඔන්න ඔය වගේනේ. නේද? එතකොට එයා ප්‍රිස්මයක් තමයි. කොහෙන් කපලා බැලුවත් මේ වගේනේ. ඒතර අපිට එයාගේ හරස්කඩ සමාන්තර ආශ්‍රයක් වගේ. එහෙනම් එයාට අපිට කීත හැකි මේක අහන්නේ ඝන වස්තුවට සුසු නමක් නෙව්.
එතකොට අපිට කියත හැකි සමාන්තරාකාර ප්‍රිස්මය සමාන්තරාශ්‍රකාර ප්‍රිස්මය මෙහෙම සමාන්තරාශ්‍රාකාර ප්‍රිස්මය හරි ඊට පස්සේ කියනවා තුන්වෙනි ප්‍රශ්නේ දෙක රූපය පදනම් කරගෙන A B සහ C හි අඳුරු කර ඇති හරස්කඩවල ජ්‍යාමිතික නම් ලියන්න A B ගේ C ගේ A ගේ B ගේ C ගේ A කියලා කියන්නේ මෙන්න මේ මූණතනේ මේක තමයි A ගේ අඳුරු කරලා තියෙන්නේ මේ මෙතනදී ඒක මොකද්ද ඒක ඇවිල්ලා ත්‍රපීසියම හරි ඒකට මට ලියද හැකි ත්‍රපීසියම B ගේ අඳුරු කරලා තියෙන්නේ මෙන්න මේ මූණතනේ ඒ කියන්නේ සමාන්තරාශ්‍රය C ගේ අඳුරු කරලා තියෙන පුතේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර මුණතක් නේ ඒක මොකද්ද එතකොට ඍජු කෝණාශ්‍රය ඍජු කෝණාශ්‍රය හරි ඒ කොටස් ටික ඉවරයි ඊළඟට B කොටසට එමු මේ ටික මම පොඩ්ඩක් මකනවා අපි බලමු B කොටස මොනවද කියන්නේ කියලා සිසුවා ආකෘතිය සඳහා පරිමාණයක් නිර්මාණය කරයි D හි උස ඔහු y ඔහු සෙන්ටිමීටර් 1ක් ලෙස තෝරා ගනී මේ y කියන්නේ සෙන්ටිමීටර් 1යිලු ඒක පොඩ්ඩක් ලියා ගමු හරිද y සමානයි 1 සෙන්ටිමීටර් ලෙස තෝරා ගනී d ට අනුරූප සැබෑ උස 18.5 මීටර් කි ඒ කියන්නේ පුතේ සෙන්ටිමීටර් 1කින් මීටර 18.5ක් පෙන්නනවලු මේකේ හරි ඒක පොඩ්ඩක් තියමු ඊළඟට කියනවා ඒකත් ලියා ගමුකෝ ඒ කියන්නේ 1 සෙන්ටිමීටර් සමානයි ඇත්ත රූපයේ ඇත්ත වස්තුවේ 18.5 මීටර හරි 1 සෙන්ටිමීටරයකින් ඇත්තටම මීටර 18.5ක් නිරූපණය කරනවා කියලා නෙවෙයි කියලා කියන්නේ ඔහුගේ පරිමාණයට අනුව ගොඩනැගිල්ලේ සැබෑ මුළු උස ගණනය කරන්න කියලා කියනවා හරිද B කොටස බලමු හොයන විදිය මොකද්ද හොයන්න කියන්නේ සැබෑ මුළු උස සැබෑ උස අහන්නේ ඇත්ත උස අහන්නේ දැන් මේකේ බලන්න මෙන්න මේ උස මේ පාදමේ උස තියෙනවනේ පාදමේ උස දැන් මේකෙන් ගත්තත් ඔයාලට තේරෙනවා හරිද මේකෙන් ගත්තොත් මේ සැබෑ මේ පාදමේ උස y ඒ කියන්නේ සෙන්ටිමීටර 1යි ඒ කියන්නේ පාදමේ උස සෙන්ටිමීටර 1යි හරි අපි සෙන්ටිමීටර ගාන හොයාගෙන ඊට පස්සේ ඒක 18.5න් වැඩි කරලා ඇත්ත උස හොයමු ඊට පස්සේ මේකේ කියනවා c හි උස මීටර සෙන්ටිමීටර 12යි කියලා c ගේ උස මෙතන ඉඳලා මෙතෙන්ටම උස සෙන්ටිමීටර 12යි මේකේ උස 12යි සෙන්ටිමීටර් මේ C කියන කොටසේ උස 12යි සෙන්ටිමීටර් කියලා තියෙනවා. හරිද? එතකොට ඊට අමතරව පාදමේ y කියන සෙන්ටිමීටර එකක් එනවා මේකට තව. එතකොට මුළු උස හොයන්නේ පට්ටලේ C. කොහොමද හොයන්නේ? C කොටස 12ක් උසයි, පාදම එකක් උසයි. මේ එන්නේ මුළු ගාන. එතකොට 1 සෙන්ටිමීටරයකින් මීටර 18.5ක් පෙන්නනවනේ. එහෙනම් මේක වැඩි කරමු 18.5. ඒ කියන්නේ 12 1යි 13යි. 13 වැඩි කිරීම 18.5. 13 වැඩි 18.5 අපිට එනවා 246.5 මීටර කියලා. මේකේ උස 246.5 මීටර. මෙන්න මුළු ගොඩනැගිල්ලේ උස. බලන්න හරිම ලේසි. ඊට පස්සේ C කොටස. C කොටස. හරි? C කොටස කියනවා y හි දිග x හි දිගින් x දිගින් අඩක් බව ඔහු සොයා ගනී. ඒ කියන්නේ පුතේ y සෙන්ටිමීටර 1යිනේ. x කියන්නේ ඒ වගේ දෙගුණයක් වෙන්නේ නැහැ. මොකද y කියන්නේ x ගෙන් භාගයක් කියලා මිනිහා හොයාගෙනලු. y කියන්නේ x ගෙන් භාගයයිලු. y කියන්නේ සෙන්ටිමීටර 1යි. එහෙනම් x කියන්නේ y වගේ දෙගුණයක් නේ. ඒ කියන්නේ x සමානයි සෙන්ටිමීටර 2යි කියලා ලියා ගන්න පුළුවන් පැහැදිලිව. හරි. ඊට පස්සේ කියනවා c කොටසේ 1 c හි පරිමාව හොයන්න. හරිද? y දිග x කී දිගින් අඩක් බව හොයා ගනී පහත දෙය ගණනය කරන්නේ. C ගේ පරිමාව හොයන්නලු. ඉතින් C කියන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයනේ. ඒකේ පරිමාව හොයන්න යාගේ දිග, පළල සහ උසනේ ඕන වෙන්නේ නේද? එයාගේ උස අපිට දුන්න 12යි කියලා. පළල කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට x. ඒ කියන්නේ 2යි.
මේ පැත්තට එයාගේ දිගත් x ඒ කියන්නේ එකත් දෙකයි. හරිද? එතකොට VC කියලා ගන්නම් මම C ගේ පරිමාව සමානයි දිග කීයද? සෙන්ටිමීටර 2යි. එහෙනම් ඇත්ත ගාන හොයන්න ඒ 2 18.5න් වැඩි කරන්න ඕන. ඊළඟට වැඩි කිරීම යාගේ පළල කීයද? 2යි. මොකද පළලත් x නේ. එතකොට ඒකත් මීටර කරගන්න, ඒ කියන්නේ ඇත්ත ගාන හොයන්න 18.5න් වැඩි කරන්න ඕන. එයාගේ උස 12යි. 12ත් වැඩි කරන්න ඕන 18.5න්. මෙන්න මේක සුළු කළා නම් මුළු පරිමාව එනවා. දැන් ඔයා කියයි ඉතින් ඕක සෙන්ටිමීටර වලින් 2 වැඩි 12 කියලා අරගෙන ඒක මේ 18.5න් වැඩි කරනවා නම් හරියනේ කියලා. බෑනේ පුතා මාන 3ක්නේ. දිග පළල උස කියලා. එතකොට එහෙමනම් ඔයා 2 වැඩි 12 කියලා අරගෙන 18.5 තුන්වෙනි බලයෙන් වැඩි කරන්න ඕනේ. මොකද 18.5 3ක් එන්න ඕන අනිවාර්යෙන්ම. හරිද? ඒ පැති 3ක් තියෙනවනේ. එතකොට මේකෙදි එන්නේ 2 වැඩි 12 වැඩි 18.5 වැඩි 18.5 වැඩි 18.5. එයාගේ පරිමාව වෙනවා අපිට 3,3918යි කියලා. 3,3918යි ඝන මීටර. 3,3918යි ඝන මීටර. හරි. C වල එක තමයි මේ හැදුවේ. C වල දෙකට යමු. C වල දෙක. C වල දෙක. D හි පරිමාව ඝන සෙන්ටිමීටර් 28ක් යයි දී ඇති විට D හි පතුලේ වර්ගඵලය කොච්චරද කියලා අහනවා. D කියන්නේ කවුද? මෙන්න මේක. මෙන්න මේ පාදමනේ. D හි පරිමාව දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර වලින්. දැන් මේ අනුරුවේ තමයි පරිමාව දීලා තියෙන්නේ. ඇත්තයි කියන්නේ මේ ඝන සෙන්ටිමීටර 28යි කියලා දීලා තියෙනවලු. D ගේ පතුලේ වර්ගඵලය හොයන්නලු. හරි? පතුලේ වර්ගඵලය හොයන්නලු. එතකොට පරිමාව දැන් මෙහෙමනේ පුතා. දැන් මේක ඝනකාවයක්නේ. පරිමාව කියන්නේ මේකගේ හරස්කඩ වර්ගඵලය වතාවක් උසනේ. නේද? මේකේ ඒකාකාර හරස්කඩනේ තියෙන්නේ මේ D කොටස යට. ඉතින් මෙයාගේ පතුලේ වර්ගඵලය වතාවක් උසනේ මෙයාගේ පරිමාව කියන්නේ. ඒතර උස කියන්නේ y. y කියන්නේ 1යි. හරි? ඒතර මෙයාගේ පතුලේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. පතුලේ වර්ගඵලය a කියලා ගත්තොත් පුතා අපි දන්නවනේ හරස්කඩ වර්ගඵලය වතාවක් උස කියලා පරිමාව. නේද? ඒ කියන්නේ අපි දන්නවා මෙහෙම පරිමාව VD D ගේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය D ගේ හරස්කඩ වර්ගඵලය වතාවක් D ගේ උස. හරි? D ගේ උස. එතකොට හරස්කඩ වර්ගඵලය හොයන්න පරිමාව උසෙන් වැඩි කළා නම් හරිනේ. මේ සෝරි මේක නෙමෙයි. මෙහෙම නෙමෙයි වැඩි කිරීමක්. හරි? මේ හරස්කඩ වර්ගඵලය වතාවක් උසනේ. එතකොට මොකද කරන්නේ? මේ h මෙහෙ ගේන්නේ. එතකොට පරිමාව බෙදෙනවා. එතකොට වර්ගඵලයට සමාන වෙනවා. එතකොට හරස්කඩ වර්ගඵලය සමානයි පරිමාව බෙදීම උසනේ. එතකොට පරිමාව හොයන්නේ කොහොමද? පරිමාව හොයන්න දෙන්නේ පරිමාව දීලා තියෙනවා 28යි කියලා. උස කීයද 1යි. එතකොට එන්නේ 28යි කියලාමනේ. හරස්කඩ වර්ගඵලය 28යි. මේක ඇත්තටම අනුරුවේ හරස්කඩ වර්ගඵලය. ඔයාට මේක වර්ග මීටර කරගන්න ඕන නම් මාන දෙකක් මේ වර්ගඵලය කියන්නේ දිග පළල කියන එකනේ. එතකොට 18.5 දෙකකින් වැඩි කරන්න. මොකද 1 සෙන්ටිමීටරයකින් 18.5ක් පෙන්නනවනේ. එතකොට එයි 28 වැඩි 18.5 වැඩි 18.5 9583යි කියලා. මොනවද වර්ග මීටර? 9583යි වර්ග මීටර. මේ අර බිනුම් උපකරණ පාඩම හරියට ඉගෙනගෙන තියෙනවා නම් උපසර්ග කියන කොටස, ඒ කියන්නේ ඒකක පරිවර්තන ටික හරියට මතක නම් මේක තේරෙනවා ටක් ගාලා. හරි, ඇයි මේ දෙකකින් වැඩි කරන්නේ? ඇයි මේ තුනකින් වැඩි කරන්නේ කියන එක. වර්ගඵලෙදි දෙකකින් වැඩි කරනවා. මාන දෙකක් නිසා. උසේදි මාන තුනක් නිසා, මේ පරිමාවේදි මාන තුනක් නිසා තුනකින් වැඩි කරනවා. හරි. D හි දිග හා පළල හොයන්න කියලා කියනවා. දැන් D ගේ පරිමාව දීලා තිබ්බා. උස දන්නවා y කියලා, ඒ කියන්නේ මීටර 18.5යි. හරස්කඩ වර්ගඵලය හෙව්වා. අපිට කියනවා දිගයි පළලයි හොයන්න කියලා. පුතා පළල හොයලෙමු මුලින් ලේසි නේද මේ? y x y. ඒ කියන්නේ y කියන්නේ 1යි, x කියන්නේ 2යි. 1යි 2යි 3යි 1යි 4යි. එතකොට මේකගේ පළල 4යිනේ. සෙන්ටිමීටර වලින් 4යි. හරි? මේ ඇවිල්ලා C වල 3. C වල 3. D හි පළල මම ගන්නවා. මේ බලන්න. ඔක්කොම මෙතන y තියෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 1යි. මෙතන x තියෙනවා සෙන්ටිමීටර 2යි, මේකයි 3යි, මේකයි 4යි. හරිද? සෙන්ටිමීටර 4යිනේ.
එතකොට ඒක මීටර කරගන්න 18.5න් වැඩි කරගමු. හරි. එතකොට අපිට එනවා පළල 4 වැඩි 18.5 අපිට එනවා මෙයාගේ පළල 74යි කියලා. හරිද? 74යි මීටර. දැන් D ගේ දිග හොයාගන්න දැන් පුළුවන්. මොකද දන්නවද මම එහෙම කළේ? මේ බලන්නකො දිග හොයන්න ගියොත් මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ පොඩ්ඩ නෑනේ මෙතනත් මේ චුට්ටක් අඩුයිනේ. මේ C කියන රූපය C කියන කොටස ගාවින් නවතිලා. එයින් එහා පොඩ්ඩ ගන්න බෑ. ඒ නිසා තමයි මුලින් පළල හෙව්වේ. දැන් පළල හොයලා වර්ගඵලය දන්න නිසා දිග වැඩි කිරීම පළලනේ වර්ගඵලය කියන්නේ. එහෙනම් වර්ගඵලය බෙදීම පළල කියන්නේ දිග. එහෙනම් දැම්මට පුළුවන් මෙයාගේ දිග හොයාගන්න. D පළල කියලා ගත්තේ මම D දිග කියලා ගන්නම්. D දිග සමානයි. එයාගේ හරස්කඩ වර්ගඵලයවත් බෙදීම එයාගේ පළල. හරස්කඩ වර්ගඵලය 9583යි 9583යි බෙදමු දිග 74යි. එතකොට කෙලින් මීටර වලින් මෙයි. 9583 බෙදීම 74 අපිට එනවා 129.5යි කියලා. මීටර වලින් 129.5යි මීටර. බලන්න ඇත්තටම මේ ප්‍රශ්නේ ලේසි. හරි? ඇත්තටම සංකීර්ණ නෑ. 129.5යි. ඊට පස්සේ ඒ කොටසත් ඉවරයි. කියන්නේ C කියන කොටස ඉවරයි. ඊළඟට D කොටස. D කොටස එකේ කියනවා එහි සිරස් උස x මෙන් දෙගුණයක්ද? A ගේ සිරස් උස ඒකෝ මේ ඉන්නේ. A ගේ සිරස් උස x මෙන් දෙගුණයක්ලු. ඒ කියන්නේ 4 සෙන්ටිමීටර x කියන්නේ සෙන්ටිමීටර 2යිනේ. ඒතර මේ A ගේ සිරස් උස මේ ටිකනේ දෙනවා ඇත්තේ ඔය. සිරස් උස කියන්නේ මේකනේ. එතකොට සෙන්ටිමීටර වලින් 4 සෙන්ටිමීටරනේ. මොකද x වගේ දෙගුණයක්නේ. x කියන්නේ 2යි එහෙනම් උස 4 සෙන්ටිමීටරනේ. හරි. x මෙන් දෙගුණයක්ද b හි සිරස් උස x මෙන් 3 ගුණයක්ද වේ. b මේක b ගේ සිරස් උස. එතකොට ඒ කියන්නේ මේකනේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම මේ b කියන එක්කෙනාගේ සිරස් උස දීලා තියෙනවා x මෙන් 3 ගුණයක් කියලා. ඒ කියන්නේ 6යි සෙන්ටිමීටර්නේ. ඔය රූපය ඇත්ත එකේ නෙමෙයි. හරි 6යි සෙන්ටිමීටර. 3 ගුණයක්ද වේ. ඒහි පරිමාව ගණනය කරන්න. හරි? ඒගේ පරිමාව VA කියලා මම ගන්නවා. ඒ කොටසේ පරිමාව. මේ A කියන එක්කෙනා අර මම ඔයාලට වෙලෙත් අඳලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි නියා. එයා ඇවිල්ලා ත්‍රපීසියමාකාර මේ හරස්කඩක් තියෙන ප්‍රිස්මයක්. එතකොට පුතේ මෙයාගේ පරිමාව හොයන්න මොකද කරන්නේ අපි? මෙයාගේ හරස්කඩ වර්ගඵලය දිගෙන් වැඩි කරමු. හරි? එයාගේ දිග මෙන්න මෙච්චරයි නෙමෙයි. x ප්‍රමාණයක් නේ දිග. එයි අපිට කියවනේ මේ b කොටසේ උඩ මූණතත් එක්ක එයා සමපාත වෙනවා කියලා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තමයි a කොටසේ දිග. එතකොට මේ කොටස කීයද? දිග x. ඒ කියන්නේ 2 සෙන්ටිමීටර. එතකොට මෙන්න මේක කොටස කොච්චරද? මෙන්න මෙතන මෙයාගේ පළල ඒකත් 2 සෙන්ටිමීටර x නේ. හරි? මෙන්න මේ කෑල්ල කීයද? මේ කෑල්ල මෙතන පෙන්නලා තියෙනවා ඔයාලට y කියලා. එතකොට මෙන්න මේ උඩ මූණතේ මෙන්න මේ කොටසේ දිග කීයද? y. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර. සහ මෙයාගේ මෙන්න මේ සිරස් උස ඔයාලට දීලා තියෙනවා. එයා කියන්නේ මෙයාගේ මේ මූණතේ ලම්බ උස 4 සෙන්ටිමීටර කියලා. හරි දැන් අවශ්‍ය දත්ත ටික තියෙනවා ඔයාලට. මෙයාගේ පරිමාව හොයන්න. අපිට පුතේ මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හෙව්වනම් භාගයක් ආධාරක පාදවල එකතු වතාවක් ලම්බ උස දාලා වර්ගඵලය හොයලා දිගෙන් වැඩි කරමු. එතකොට මෙයාගේ පරිමාව වෙනවා. ඒක පස්සේ මීටර කරගමු. හරි? එතකොට මම දානවා භාගය වැඩි කිරීම භාගයක් ආධාරක පාදවල එකතුව වැඩි කිරීම ලම්බ උස 4යි දිග 2යි. ඒක 18.5 ගණයෙන් වැඩි කරමු. දැන් මුලින්ම ගත්තොත් එහෙම අපි ඝන සෙන්ටිමීටර වලින් හොයමුකෝ. එතකොට මේකට මේක කැපිලා යනවා 2 1 3යි 3 වරක් 4 12 වැඩි 18.5 නිකන් 12යි එන්නේ මේක මේ ඝන සෙන්ටිමීටර වලින් එවුවොත් ඊට පස්සේ මේක මේ 18.5 ඝනයෙන් වැඩි කළොත් අපිට AV 12 වැඩි 18.5 වැඩි 18.5 වැඩි 18.5 sorry 75979.5 කියලා 75979.5 75979.5යි මොනවද ඝන මීටර ඝන මීටර. මොකද අපි ඇත්ත පරිමාණයට හැදුවනේ මේ 18.5 ගණන් වැඩි කරලා. හරි. මේ d වල 1 ඊට පස්සේ d වල 2ට එමු. d වල 2ට එමු.
B හි තිරස් නොවන පෘෂ්ඨ හතරේ මුළු වර්ගඵලය ගණනය කරන්න. වර්ගඵලයක් අහන්නේ. B ගේ තිරස් නොවන පෘෂ්ඨ හතර. B මේ ඉන්නේ. B ගේ තිරස් කියන්නේ මේ පෘෂ්ඨනේ. මේව නැතුව අනිත් පෘෂ්ඨ හතර. ඒ කියන්නේ මේ පැත්ත, මේ පැත්ත, මේ පැත්ත, මේ පැත්ත. අවුලක් නැහැනේ. මේකේ දිගත් x පළලත් x. හරි? එතකොට මෙන්න උඩමූල මේ සිරස් උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 6යි කියලා. එතකොට ඔයාට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඔයා දැන් දන්නවා මෙන්න මේ කැල්ල 6යි. දැන් මෙතන ගත්තොත් බං මෙතන x. මෙන්න මේ ඇල උස දන්නේ නැහැ. ඇල උස දැනගත්තා නම් හරි මේක ඇත්තටම තියෙන මේ සමාන්තර ආශ්‍ර හැඩයට ඒ කියන්නේ එහෙම නැත්නම් ඍජු කෝණාශ්‍ර වගේ ටිකක්නේ. එතකොට අපිට පුළුවන් මෙයාගේ වර්ගඵලය හොයන්න b හි තිරස් නොවන පෘෂ්ඨ හතරේ වර්ගඵලය. හරි. මුලින්ම ගත්ත හැකි ඔයාට සමාන්තර ආශ්‍රේ වර්ගඵලය ගන්න පුළුවන්. ආධාරකය 2යි ලම්බ උස 6යි. හරි මෙහෙම කොටසක් තියෙනවනේ. මම මේ රූපායි මකනනේ. මේ මැන්දට මේ වගේ කොටස් දෙකක් තියෙනවනේ දෙපැත්තේ. එතකොට මේකේ ලම්බ උස බං 6යි ආධාරකය 2යිනේ. එතකොට මෙයාගේ වර්ගඵලය හොයද්දි 6 වැඩි කිරීම 2 කියලා කෙලින්ම ගන්න පුළුවන්. හරි 6 වැඩි කිරීම 2යි එක මූණතක වර්ගඵලය. එවැනි මූණක් දෙකක් තියෙනවා. මොකද දෙපැත්තෙම තියෙනවනේ. මේ පැත්තෙන් එකයි එහා පැත්තෙන් එකයි. හරි මේකට තව එකතු වෙන්න ඕන මේ පැත්තේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර මූණත් වල වර්ගඵලය. ඒක හොයන්න නම් ඍජු කෝණාශ්‍රයේ මේ ඇල උස, ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග කියලා කියන්නේ මේ ලම්බ උස මෙන්න මේකේ මේ ඇල උස හොයාගෙන ඉන්නේ බෑ ඔයා. ඇල උස හොයන්න ඔයාලට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. කොහෙටද දාන්නේ? දැන් මෙන්න මේ කෑල්ල ඔයාලට පේනවා මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මේ කෑල්ල 2යිනේ. මොකද මේකට මේක සමාන්තර නිසා. මේක 6යි. එතන මේ කෑල්ල හොයාගත්ත හැකිනේ ඔයාලට. හරිද? ඔයාලට දාත හැකි මේ කෑල්ල මම නිකන් x කියලා ගන්නම්. x කියලා ගන්න බෑ මේකේ x අකුරු වැඩි වෙන එහෙම වුණොත්. අපි නිකන් l කියලා ගමුකෝ. ඔයාට ගත්ත හැකි මේ කර්ණපාදයේ L සමානයි 6 වර්ගය ධන 2 වර්ගයේ එකතුවේ වර්ගමූලය. 6 වරක් 6 36යි ධන වර්ගමූල දෙක මේ වර්ග දෙකේ වර්ගය කියන්නේ 4යි. එකතු කළාම 40යි. වර්ගමූල 40යි. L සමානයි වර්ගමූල 40යි. හරිද? වර්ගමූල 40යි. එතකොට ඕක නම් ඉතින් අපිට කැල්ලගේ ගහලා ගන්න තමයි වෙන්නේ. මොකද ඍජු වර්ගමූලයක් ගන්න බැහැනේ. ඒතර මේකට එකතු වෙන්න ඕන මෙන්න මේ පාදයේ දිග 40යි. ඒ කියන්නේ මේ පාදයේ දිග 40යි. 40 වැඩි පළල මූණතේ වර්ගමූල 40යි. පළල x නේ. x කියන්නේ සෙන්ටිමීටර 2යි. එවැනි මූණතුත් දෙකක් තියෙනවා. මේ ටික එකතු කරගමු. මේක එකතු කරලා දැන් මේ හේවි වර්ගඵලයක් නේ. එතකොට 18.5 වර්ගයෙන් වැඩි කරමු. එතකොට මේකේ ඇත්තම ගාන එනවා. හරි? ඇත්තම ගාන එනවා. 6 වරක් 2 12යි 12 වරක් 2 24යි. ධන. මූල 40 වැඩි 2 වැඩි 2. 2 වැඩි 2 කියන්නේ 4යිනේ. මූල 40 වැඩි කිරීම 4 අපිට එනවා 25.29යි කියලා. 2යි 9යි 8යි ගානක් එන්නේ. ඒක ඉන්නවා 25.3යි කියලා ගමු. වටේලා. 25.3යි. වැඩි කිරීම 18.5 වැඩි 18.5. දැන් එතන උත්තරයකට. හරි? මේ ටික එකතු කරලා තමයි අරකින් වැඩි කරන්නේ. 24.24යි ධන 25.3. 25.3 ධන 24. 49.3යි. වැඩි කිරීම 18.5 වැඩි 18.5. අපිට එනවා මේකෙදි 16,872.9.5යි කියලා. හරි? 16,872.9යි ගානක් එනවා. 16,872 ගානක්. අපි බලමු මේ මම හිතන්නේ ඔක මාකින් එකට වඩා චූටි වෙනසක් වෙලා තියෙනවා. මේ මෙතන මේ මම වටේලා ගත්ත නිසා වෙන්නේ නැති. ඕක ආවේ 25.29යි කියලානේ. හරි 25.2 කියලා ගත්තොත් මේකට එන උත්තරේ පොඩ්ඩක් බලමු. මේකට මම වටේලා 3 ගත්තනේ. 25.2. එතකොට 24 ධන 25.2 24 ධන 25.2 වැඩි කිරීම 18.5 වැඩි 18.5 අන්න ගන්නට එනවා. හරි 16,838.7
කොහොම එන්නේ ඔය වගේ ආසන්න ගානක් එන්නේ. අපි දශම ස්ථාන ටික එවලේ ආවේ මෙතන අපිට මූල 40 වැඩි 2 වැඩි 2නේ. අපිට මේකේ මූල 40 කීයක් හරි විදිහකට ගන්න කියලා එහෙම කියලා නැහැ. හරි? 25.29යි ගානක් තිබුණේ. ඒ නිසා අපි ඒ ගානව මේකට දාමු. මොකද මාකින් එකට වඩා දශම ගානක් වෙනස් වෙනව නැත්නම්. මෙතන 25.29 මම වටේලා ගත්තාමත් වෙනස් වුණා. මම 2 කියලා එක දශම ස්ථානයකට ගත්තාමත් වෙනස් වුණා. 25.29 දාමු මෙතෙන්ට. ඊට පස්සේ බලමු අපි. මොකද මේ මාකින් එකේ ඇවිල්ලා තියෙන්නේ 16.869.5 කියලා. දැන් එකතු කරමු 24 ධන 25.29. 24 ධන 25.29. වැඩි කිරීම 18.5 වැඩි 18.5. 16,860.5යි කියලා ගන්නට එනවා. හරි අර මාකින් එකේ තියෙන උත්තරේට එන්නේ ඒගොල්ලෝ අර මේ විදිහට තමයි අරන් තියෙන්නේ. 16,869.5යි මේ හෙව්වේ කාවද වර්ගඵලයක්නේ. එහෙනම් වර්ග මීටර. හරි. ඒ කොටසේ අපි ඔය හෙව්වේ B කොටසේ තිරස් නොවන පෘෂ්ඨ හතරේ වර්ගඵලය. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. B ගේ ඇලවුස මෙන්න මේ ඇලවුස. පුතා මේක මං L කියලා දාගන්නම්. මෙන්න මේ ඇලවුස මං L කියලා දාගන්නවා. හරි. B ගේ ඇලවුස L කියලා මං දාගන්නවා. එතකොට L හොයන්න කියන කරණීය ආකාරයට. එතකොට L වර්ගය සමානයි 2 වර්ගය ධන 6 වර්ගයනේ. හරි 2 වර්ගය ධන 6 වර්ගය. එතකොට ඕක එන්නේ ඇත්තටම මේ වර්ගමූල 40යි කියලානේ L ට. නේද? සෙන්ටිමීටර වලින් ඔය ගාන. හරි? සෙන්ටිමීටර වලින් ඔය ගාන. හතරවෙනි කොටස. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ D වල 1 2 3 4 D වල 4 D වල 4 D වල 4 D වල 4 කියනවා B තිරසට දරන ආනතිය θ tan inverse 3 බව පෙන්වන්නලු. B තිරසට දරන ආනතිය කියන්නේ මෙන්න මේ θ tan inverse 3 කියලා පෙන්වන්නලු. මම ලියනවා මෙහෙම. tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයනේ. ඒ θ ගේ සම්මුඛ පාදය මෙන්න මේ B කොටසේ සිරස් උසනේ. සිරස් උස මේ උසනේ. ඒ කියන්නේ සිරස් උස අපිට දුන්න 6යි කියලා. 6යි සෙන්ටිමීටරද මීටරද කියන එක අදාළ නැහැ. උස 6යි. මොකද යට බෙදීමක් තියෙන නිසා ඒකක පරිවර්තනයක් වැඩක් නැහැ. සහ මේ මෙන්න මේ කොටස කීයද? මේ කොටස අපිට පෙන්නලා තියෙනවා x කියලා. x කියන්නේ 2යි. හරි? එතකොට tan θ සමානයි 6 බෙදීම 2 කියන්නේ 3යි. එහෙනම් θ සමානයි tan inverse 3යි. ඔක පෙන්වන්න කියලා විතරයි කියලා තියෙන්නේ. සුළු කරන්න කියලා නෑ. හරි? ඔන්න ඒකත් හරි. තව තියෙනවා. ඊ කොටස ඉහත පරිමාණයෙන්ම ගත් විට ගොඩනැගිල්ලට නුදුරින් ඇති ලංකාවේ උසම කුළුණේ ආකෘතියේ උස සෙන්ටිමීටර 19ක් විය යුතු බව සොයා ගන්නා ලදී. ගොඩනැගිල්ල මුදුනේ සිට කුළුණේ මුදුනට දැන් මේකේ උස සෙන්ටිමීටර 19ක් නේද? මේකේ උස මන් සෙන්ටිමීටර 13යිනේ ඔක්කොම. ඒතර අර කුළුණ මේට වඩා ගොඩක් උසයි. ඒක 19ක් උසයි. හරි ගොඩනැගිල්ලේ මුදුනේ සිට කුළුණේ මුදුනට ඇති ආරෝහණ කෝණය අංශක 30ක් විය. රූපයේ පෙන්වා පහත රූපයේ පරිදි ගොඩනැගිල්ලේ හා කුළුණේ සිරස් රේඛා දෙකක් ලෙස සලකා ගොඩනැගිල්ල හා කුළුණ සිරස් රේඛා දෙකක් ලෙස සලකා ගොඩනැගිල්ලත් කුළුණත් නගර ආකෘතිය කොපමණ d දුරකින් තැබිය යුතුදයි කරණීය ආකාරයට ගණනය කරන්න. හරි ලේසි ඔය වැඩේ කරන්න. මේ බලන්න. මෙහෙමයි කොපමණ දුරකින් තියන්න ඕනද කියලානේ අහන්නේ. මෙන්න මේ වගේ රූප සටහන අපිට දීලා තියෙනවා. මේ තියෙන්නේ පොළව කියලා හිතන්නකො. මේ තියෙන්නේ අර උසම කුළුණ තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ බිල්ඩින් එක. මේ අපේ මේ බිල්ඩින් එක. හරි? මේක කියලා තියෙනවා මේ තියෙන්නේ කුළුණ. මේ තියෙන්නේ ගොඩනැගිල්ල. හරි? එතකොට මෙන්න මේ දුර තමයි D කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දුරත් D නේ. හරි? මේක D. එතකොට මෙන්න මේක මම මෙහෙම යා කළොත් මෙතන කෝණය අපිට කියනවා ආරෝහණ කෝණය අංශක 30යි කියලා. මේ කෝණය 30යි. හරි? ඒතර ඔයා දන්නවා ගොඩනැගිල්ලේ මුළු කුළුණේ උස මීටර 19යි. ඒ කියන්නේ මේ මුළු උස 19යි. මේ බිල්ඩින් එකේ උස 13යිනේ. අපි හොයාගත්තානේ මෙතන 1යි මෙතන 12යි 13යි. හරිද? අපෙන් අහන්නේ D කීයද කියලා. එහෙනම් පුතේ
මේ 19 මේ 13 අඩු කළාම මෙන්න මේ කෑල්ල විතරක් එනව නේද 6යි කියලා. හරි 6යි කියලා එනවනේ මෙහෙම. මෙතන 30යි මේක D මේක 6යි. ඉතින් මම tan දාමු. tan 30 හරි tan 30 සමානයි සම්මුඛ පාදය 6යි බද්ධ පාදය D. tan 30 කීයද? 1ට මූල 3යි. සමානයි 6 බෙදීම D. හරස් ගුණිත දාමු D මෙහෙ එනවා. D සමානයි මූල 3 හරි යනවා. 6යි මූල 3යි සෙන්ටිමීටර කියලා එනවා. ඒ කියන්නේ මේක අහන්නේ ආකෘතිය තියන්න ඕන දුරනේ නේද? කොපමණ නගර ආකෘතියේ කොපමණ දුරකින් තැබිය යුතුද? හරි නගර ආකෘතිය නම් ඉතින් සෙන්ටිමීටර වලින් තියන්නේ. 6යි මූල 3යි. ඕක ඉතින් මේ ඇත්ත පරිසරයේ ගත්තොත් ඇත්ත මේ ලෝකයේ ගත්තොත් ඉතින් ඕක අර මීටර ගානින් වැඩි කරලා තියන්න වෙනවා. මේක අහලා තියෙන්නේ නගර ආකෘතියේ තියන්න ඕන දුරනේ. හරි. එතකොට ඉතින් ඔය ගන්න ඔහොම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ 6යි මූල 3 අපි බලමු කීයද කියලා. 6යි මූල 3 6යි මූල 3 10 දශම ගානක් එන්නේ ගැටලුවක් නැහැ. ඔය ගානෙන් තියන්න පුළුවන්. හරි. ඔහොම තිබ්බාම හරි. ඊට පස්සේ F කොටස තවත් තියෙනවා. F කුළුණේ වක්‍ර ස්වභාවයත් ගොඩනැගිල්ලේ හතරක් ස්වභාවයක් නිරීක්ෂණය කරන සිසුවා. හරි මේ කියන කුළුණේ වක්‍ර කුළුණ රවුම්නේ වක්‍ර ස්වභාවයයි ගොඩනැගිල්ලේ හතරක් ස්වභාවයයි නිරීක්ෂණය කරන සිසුවා ඔහුගේ ආකෘතියේ ඒ වෙනුවට ඒට සමාන උසකින් යුතු ඍජු වෘත්තාකාර සිලින්ඩරාකාර හැඩති කොටසක් තිබුණේ නම් ගොඩනැගිල්ලට වඩාත් සෞන්දර්යාත්මක පෙනුමක් ලැබෙනු ඇතයි සිතයි. අද මේ ශිෂ්‍යයා හිතන මොකද්ද? මෙන්න මේ A කියලා තියෙන උඩ කොටස තියෙන මේ වගේ මේ කැලල ඒ වගේ එක වෙනුවට උතන සිලින්ඩරාකාර කොටසක් තිබ්බනම් හරියි කියලා හිතනවලු. ඒක ලස්සන වෙයි කියලා හිතනවලු. එතකොට එහෙනම් එයා මොකද්ද කරන්නේ නැත්තේ? එයා එහෙනම් උතන සිලින්ඩරාකාර කොටසක් තියන්නේ නැති. දැන් මේ එන්නේ එතෙන්ට තමයි පොයින්ට් එකට. හරිද? ගොඩනැගිල්ලට වඩාත් සෞන්දර්යාත්මක පෙනුමක් ලැබෙනු ඇතයි සිතයි. පළවෙනියට අහන ප්‍රශ්නය. F කොටස මම මෙහෙන් හදන්න. එතකොට ගාන ඉවරනේ එතන. එතන මුළු ගානම තියෙන මේ වෙලාවේ බෝඩ් එකේ F කොටස. F කොටසේ 1. F වල 1. B හි උඩු මුහුණතින් පිටතට නොයන නොපිහිටන නොපනින පරිදි එවන් සිලින්ඩරයක පාදමට තිබිය හැකි විශාලතම අරය කොපමණද? දවා දන්නව පුතා B ගේ උඩ මුහුණත පළලත් x දිගත් x නේ. මේ උඩ මුහුණත එතකොට දෙකක් දිග දෙකක් පළල පොඩි සමචතුරස්‍රයක් වගේ කන්නේ මෙන්න මෙහෙම එකක් නෙන්නේ. දිගත් x පළලත් x නේ. ඒතර මේ වගේ එකක් තමයි එන්නේ. ඒතර ඕකේ උඩ මූණතෙන් එළියට පනින්න නැති වෙන්න ඕනලු මේ මූණත. ඒතකොට මේ වගේ එකක් නේ. ඒතර මේකේ ඔයාලට පේනවා බැලු බැලමට පැහැදිලිවම විස්කම්භය දෙකයි. එහෙනම් r කීයද? r 1යි. ඒතර මට කීත හැකි r සමානයි 2 සෙන්ටිමීටර් බෙදීම 2යි r සමානයි 1 සෙන්ටිමීටර්. මීටර වලින් නම් 18.5යි. හරි? මේක අහන්නේ මේ මොකද්ද අපේ පරිමාණ රූපයනේ ළමයා හදපු ආකෘතියනේ. ඒ නිසා අපි සෙන්ටිමීටර වලින් තියමු. ඊළඟට කියනවා ඉහත එකෙහි ඊළඟ ප්‍රශ්නය ඉහත එකෙහි සඳහන් අරය සහිත සිලින්ඩරාකාර කොටසක ගොඩනැගිල්ලේ ආකෘතියට වැඩිපුර පරිමාවක් එකතු කරන්නේදයි ගණනය කිරීමක් මගින් නිර්ණය කරන්න. දැන් මේ විදිහට සිලින්ඩරාකාර කොටසක් තිබ්බ ගොඩනැගිල්ලට වැඩිපුර පරිමාවක් එකතු වෙනවද කියලා අහනවා. දැන් අපි දැන් හෙව්වා ඒ කොටසේ පරිමාව. හරි? ඒ කොටසේ පරිමාව ආවේ අපිට සෙන්ටිමීටර 12යි. ඝන සෙන්ටිමීටර 12යි. ඒක අර මීටර වලින් ගත්තොත් මේ වගේ ගණක් ආවේ. ඝන සෙන්ටිමීටර 12යි. අපි හොයලා බලමු ඔය විදිහේ සිලින්ඩරයක් තිබ්බොත් සෙන්ටිමීටර වලින් 12ට වඩා වැඩි වෙනවද කියලා. නේද? අරය 12ක් වන අරය එකක් වන සිලින්ඩරයක් තිබ්බොත් 12ට වඩා වැඩි වෙනවා නම් එහෙනම් මේක මීටර කරන්න දෙයක් නැහැ. මීටර වඩා වැඩි ගණක් එන්නේ මීටර කරොත් එහෙනම් අපිට කිව්වේ අරකින් පරිමාව වැඩි වෙනවා කියලා. හරි? අපි හොයලා බලමු පරිමාව. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඔයා දන්නවා සිලින්ඩර් එක පරිමාව සමානයි pi r වර්ගය h. pi කියන්නේ 7/22යි r 1යි වැඩි 1යි එකේ වර්ගය වැඩි කිරීම උස සිලින්ඩරයේ උස මේකේ උසනේ මේකේ උස සමාන සිලින්ඩරයක් යන තියෙනවා කියන්නේ ඒ කියන්නේ 4. හරි සුළු කරලා බලමු 22 වැඩි 1 වැඩි 1 වැඩක් නැහැනේ 4 බෙදීම
7 අපිට එනවා 12.57යි ඝන සෙන්ටිමීටර කියලා. 12.57යි ඝන සෙන්ටිමීටර. එහෙනම් කිසි කතාවක් නැහැ. ඇයි ඒ? කලින් ඕකේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ආවේ 12යි. දැන් 12.57ක් ඇවිල්ලා. එහෙනම් අපිට පැහැදිලිවම කියත හැකි මොකද්ද? සිලින්ඩරයේ පරිමාව නිසා ගොඩනැගිල්ලට අමතර පරිමාවක් එකතු වේ. මේක අහන්නේ වැඩිපුර පරිමාවක් එකතු කරන්නේ නේද? එහෙනම් අපිට කියත හැකි සිලින්ඩරයේ පරිමාව කලින් තිබූ කොටසේ පරිමාවට වඩා වැඩිය. එම නිසා සිලින්ඩරය මගින් ගොඩනැගිල්ලට අමතර පරිමාවක් එකතු කරයි. හරි ගණනය කිරීමකින් ඔප්පු කරන්න කියලා කිව්වේ. ඔන්න එහෙනම් ඔප්පු කළා. හරි. ඔන්න ඉතින් අර අමාරුයි අරවයි මේවයි කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අපි හැදුවා. සාකච්ඡා කළා සියලු කොටස් ටික. ඇත්තටම මේක එහෙම දෙයක් නැහැ පුතා. අර පැටලෙන තැන් ටිකක් තිබ්බා. ඒ කියන්නේ අර මේකේ පරිමාණයකටනේ දීලා තියෙන්නේ. ඒ පරිමාණයට අදාළව මේ පැටලෙන තැන් ටිකක් තිබුණා. ඒ පැටලෙන තැන් ටික ලියා ගත්තා නම් ඔයාට මේ ගාන හිම අමාරු ගානක් නෙමෙයි. හරිද?